Hi guys, මම අද ගෙනාවේ සුපිරි අන්බොක්සිං වීඩියෝ එකක්. මේක ඉතින් මගේ පළවෙනි අන්බොක්සිං වීඩියෝ එක. ඉතින් අද අන්බොක්ස් කරන්නේ AliExpress එකෙන් රුපියල් 500ට වගේ ගෙනාවු කෙරීම් ගෙනන ස්මාර්ට් වොච් එකක්. පටි 7ක් ගෙනා මේකට. ඉතින් අපි මේක අන්පැක් කරගෙන බලමු. හරි ඉතින් ඔන්න අපි වොච් එක ගන්න හදන්නේ. හරි ඉතින් අන්පැක් කරගත්තා අපි. ඉතින් SC071 කියලා තමයි එන්නේ. ඉතින් මේකේ පොඩි බොක්ස් එක පොඩ්ඩක් ඇවිල්ලා වගේ තියෙනවා. මෙතන පටි 7ක් තියෙනවා. එක වොච් එකක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් made in China ultra කියලා ගහලා තියෙනවා. හරි අපි ඊට පස්සේ ඇතුළ බලමු. හරි ඉතින් ඔයාට මේ වගේ තමයි පටි 7ත් එක්ක වොච් එක එන්නේ කේබල් එකත් එක්ක. ඉතින් අපිට ඉස්සෙල්ලා මැනුවල් බුක් එක හම්බ වෙනවා. ඔයාට ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේ වොච් එකේ ඇප් එක. ඉතින් මෙතන පටි 7ක් තියෙනවා. වයිට් කලර්, අලු පාට, බ්ලැක්, ආයිරස බ්ලැක් එකක් තියෙනවා, බ්ලූ තියෙනවා, යෙලෝ තියෙනවා, වයිට් කලර් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි වොච් එකට එක පටිය සෙට් කරගෙන බලමු මේ වොච් එකට. සෙට් වෙන්නේ නැහැ නේ. අනිත් පැත්ත වගේ සෙට් වෙන්නේ. හරි ඉතින් මේ වගේ තමයි සෙට් කරගත්තේ. ඉතින් අනිත් පැත්තට ඒ විදිහට සෙට් කරගමු පටිය. ඉතින් මට නම් මේ පටිය ගැන අවු කියන දෙයක් නැහැ. කම්ෆර්ටබල්. ඉතින් මාරම පහසුවක් දැනෙනවා මේක බැන්දට පස්සේ. කිසිම අමාරුවක් නැහැ. මෙතන පොඩ්ඩක් ඉතින් මේ ඩැමේජ් වෙලා තියෙනවා. ඒක ඩිලිවර් කරන එක විදියෙන් තමයි ඉතින්. හරි අපිට බලාගන්න පුළුවන් චාර්ජර් ඇඩැප්ටර් එක වොච් එකේ මැග්නටික් එකක් ඒක. හරි දැන් අපි වොච් එක ගැන කතා කරමු. වොච් එක මේ විදිහට ගත්තට පස්සේ මේ පිටිපස්සයි ඉස්සරහයි ඩිස්ප්ලේ එකෙත් පොඩි මේ ආවරණයක් මේව කරලා තියෙන්නේ. පිටිපස්සෙත් එහෙම තමයි ස්ටිකර් එක. අපි ඒ ටික ගලවගෙන ඉන්නේ. පිටිපස්සෙත් ගලවමු. හරි ඉතින් ඒ ටික ගලවගත්තට පස්සේ මේ වගේ තමයි පේන්නේ. හරි අපි මේක ඔන් කරගෙන බලමු කොහොමද මේකේ ෆීචර්ස් කියලා. ඒක ප්‍රෙස් කරගෙන ඉන්න ඕන. මට හිතෙන විදිහට මේකේ බැටරි නෑ වගේ. 1 hour later. හරි guys ඉතින් මම මේක charge කරගත්තා. හරි ඔන්න විදිහට ඕපන් වුණා. සන වොල්පේපර් එකත් ඉතින් ඉස්සරහට දාන්න මම කියලා දෙනවා. ඉතින් බටන් එකත් ස්මූත් උලන්නේ
කරගෙනවා හරි අපි මේ ගේම් එක ප්ලේ කරමු දෙකම ඉතින් ගේම් එක ප්ලේ කරන්න පුළුවන් පුළුවක් නැතුව ඉතින් මේ ගානට ඉතින් මට වටිනවා ඉතින් සාමාන්‍ය මේ වගේ ඔච්චක් නෝමල් නිකන් කඩේකින් ගන්නකොට 10 ගානක් 30 ගානක් වගේ ප්‍රයිස් එකක් අතරින් තියෙන්නේ ඉතින් 500 ගානකට හම්බෙච්ච එක ඉතින් අවුලක් නෑ මේක ඉතින් මම කියනවා ඉතින් මේක හොඳ වොච්චක් කියලා නම්බර් වුණත් ආයික ගහන්න පුළුවන් ඔය ඉතින් ඒකේ පෙර ගෑනි තමයි ඉතින් හાર્ට් බීට් බලන්න පුළුවන් නෝට් එක රවු හැමදේම ඔක්කොම වැඩ හරියට හරි මම ඔයාලට පෙන්වන්නේ නැහැ මේක charge කරන කේබල් එකේ කොහොමද කියලා කේබල් එක වැඩ කරන්නේ නැද්ද කියලා මම පවර් බෑන්ක් එකට ගහලා කේබල් එකට ෆික්ස් කරගත්තා වොච් එකට ඉතින් මේක මැග්නටික් එක වෙන ඉතින් මේක charge වෙනවා වෙලාවත් ඩිස්ප්ලේ වෙන charge කරනවා ඉතින් අද මම ගෙනාවු වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා bell icon එක click කරලා comment එකක් දාගෙන like button එක press කරගෙන